අද කතාවේ 5 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙ මෙහෙමයි. වූහේගෙයි ජේයොන්ගෙයි කිස් එකෙන් පස්සේ ජේයොන් ක්ෂණිකව වූහේව තල්ලු කරනවා. ජේයොන්ට දැනෙන්න ගන්නවා එයා කිස් කරන්න හදිස්සි වුණා වැඩි කියලා. ආයෙත් දෙන්න බෝට්ටුවෙන් යන්න පිටත් වෙද්දී ඒ ගමන පුරාම දෙන්නම නිශ්ශබ්දව හිටියා. ටික වෙලාවක් මෙහෙම වාඩි වෙලා ඉඳලා අන්තිමට ජේයොන් අහනවා හැඟීමක් නැතුව මෙහෙම කිස් කරන්න පුළුවන් උනේ කොහොමද කියලා. වූහේ ඒ වෙලාවේ අවංකවම කියනවා මට ඔයා ගැන ඇත්තටම හැඟීමක් තියෙනවා කියලා. ඒත් ජේයොන්ට මේක හිතාගන්න බෑ. එයාට තවත් මේ ගැන හිතන්න කාලයක් අවශ්‍ය වෙලා තිබ්බා. එදා රෑ ගෙදර ගියාට පස්සේ ජේයොන්ට එක එක සිතුවිලි එන්න ගත්තා. ඒ වෙලාවේ එයා හිතින් මවා ගත්තා එදා එයා ළඟ වූහේ නැතුව සොක්චූ හිටියානම් කොහොම වෙයිද කියලා. එහෙමනම් එයත් එක්ක එක කාමරයකට වෙලා ඉඳීද? ඒ වගේම වූහේ කියපු දේවල් සොක්චූ කිව්වනම් කොහොම උත්තර දෙයිද වගේ එක එක දේවල් හිතන්න පටන් ගත්තා. ජේයොන් අන්තිමට තේරුම් ගත්තා සොක්චූ එක්ක එක කාමරයකට වෙලා ඉන්නවට වැඩිය කායක ඇතුලේ නිදාගන්න එක හොඳයි කියලා. ඉතින් මේ හැම දෙයක්ම හීනයක් විතරයි. මේ හීනත් එක්ක ජේයොන් හරිම නොසන්සුන්වයි හිටියේ. ඉතින් ටේරින්ව හම්බ වෙන්න ගිහින් එයාට කියනවා හදවත තේරුම් ගන්න අමාරුයි. ඒකට මොනා හරි උපදෙසක් දෙන්න කියලා. මොනා කරන්න ඕනේද කියලා ජේයොන්ට තාමත් හිතාගන්න බැරුවයි ඉන්නේ. මේකට ටේරින් දුන්න උත්තරේ තමයි ඔයා මෙහෙම හැසිරුණොත් ජීවිත කාලෙම තනිකඩවයි ඉන්න වෙන්නේ. මොකද රිලේෂන්ෂිප් එකක් එකපාරටම පටන් ගන්න ඕනේ නෑ. දැනට දෙන්නම පොඩ්ඩක් සමීප වෙලා ඉන්න ඕනේ. ඒ වගේම පොඩි පොඩි දේවල් වලින් ඉබේම සම්බන්ධතාවය වැඩි වෙනවා කියලා ටේරින් කියනවා. එදා රෑ වූහේ එයාගේ යාළුවා ජුන්නෝ එක්ක කතා කරනවා. එයා ජුන්නෝට කියනවා ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න අදහසක් තියෙනවා කියලා. ඒ වුණත් ඇත්තටම වූහේ හිටියේ ගොඩක් කලබලෙන්. ජේයොන් රිජෙක්ට් කරොත් කියන්න ඕන දේවල් පවා වූහේ හිතින් සූදානම් කරගෙනයි හිටියේ. මේ දේ ඇහුවම ජුන්නෝ ටිකක් පුදුම වෙනවා. සාමාන්‍යයෙන් සංසුන් චරිතයක් වෙච්ච වූහේව පළවෙනි පාරට ආදරවන්තයෙක් වගේ එයාට පේන්න ගන්නවා. ඊළඟ දවසේ එයාලගේ වාර්තා වැඩසටහන ආයෙත් පටන් ගත්තා. මේ පාර ෂූට් කළේ අවසාන කොටස. මේකෙදි වූහේටයි ටේරින්ටයි තමන්ගේ අනාගතය ගැන ලියන සීන් එකක් තමයි තිබ්බේ. බැලූ බැල්මට මේක සරල දර්ශනයක් වගේ පෙනුනට ඒකේ ගැඹුරු අර්ථයක් තිබ්බා. ඒ දර්ශන වලින් වූහේයි ටේරිනුයි අතරේ අතීතයේ තිබ්බ පොඩි පොඩි ආරවුල් ප්‍රේක්ෂකයාට පෙන්වන්නයි ඕන කළේ. ෂූටින් ඉවරුණාට පස්සේ ෆීල් එන්ටර්ටේන්මන්ට් කම්පැනි එකෙන් අයින් වෙච්ච හනා කුලියට ගන්න ගිය ඔෆිස් එකක් බලන්න ටේරින්ව එක්කන් යනවා. මේ ගැන ජේයොන්ට රහසක් විදිහට තියාගන්න මේ දෙන්න එකග වුණා. මොකද මේ සැලසුම ගැන තාම කවුරුත් නොදන්න නිසා. කතාවේ අනිත් පැත්තෙන් සොක්චූගේ ගෙදර ගාඩන් එක පරීක්ෂා කරන්න එයා වූහේට එන්න කියනවා. වූහේ ඇවිත් සංසුන්ව ඒ වැඩ ටික කරගෙන ගියත් එක පාරටම ගෙදරට ආව පිල්ඩෝ නිසා එයා අපහසුතාවයට පත් වෙනවා. පිල්ඩෝ වූහේට තමන්ගේ අප්‍රසාදය පළ කරනවා. සොක්චූ වූහේගෙන් සමාව ඉල්ලනවා. මොකද එයා දැනන් හිටියේ නෑ පිල්ඩෝ වේලස්සන ගෙදර එයි කියලා. වූහේ එතනින් පිට වෙලා යන අතරේ හොස්පිටල් එකෙන් එයාට කෝල් එකක් එනවා. එයාලා කියනවා වූහේගේ බ්ලඩ් ටෙස්ට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා ආයෙ ටෙස්ට් එකක් කරන්න හොස්පිටල් එකට එන්න කියලා කියනවා. කොහොම හරි එදා රෑ වූහේ ජේයොන්ට කෝල් එකක් ගන්නවා.
මීට කලින් සයින් කරපු කොන්ට්‍රැක්ට් එකක් බාර දෙන්න ඕනි කියලා ජේයොන්ව මීට් වෙන්න ඕනි කියනවා. ජේයොන් යන්න අදිමදි කළත් අවසානයේ ඒ දෙන්න මුණ ගැහෙනවා. ඒත් දෙන්නටම හරිම අපහසුතාවයක් දැනෙනවා. ජේයොන් ඉක්මනින්ම ඉල්ලනවා කොන්ට්‍රැක්ට් පේපර්ස් දෙන්න කියලා. මොකද එයාට ෆිල්ම් එකක් බලන්න යන්න ඕන නිසා. ඒත් වූහේ කියනවා අපි එහෙනම් ෆිල්ම් එක බලන්න යමු කියලා. ඉතින් දෙන්න ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා එක ළඟින් වාඩි වෙලා ඉද්දී ජේයොන් එයාලගේ සීට් වෙන් කරන අත්රඳවනය පහත් කරන්න හැදුවත් එයාගේ හිත ආයෙ වෙනස් වෙනවා. දෙන්නම හරි ආසාවෙන් ෆිල්ම් එක බලනවා. ෆිල්ම් එක ඉවර වුණාට පස්සේ වූහේ ජේයොන්ව ගෙදරට ගිහින් ඇරලවනවා. ගෙවල් ළඟදී වූහේ කායකෙන් මල් බොකේ එකක් අරන් ඇවිත් ජේයොන්ට කියනවා මම ආයේ ෂූටින් කරන්න කැමති උනේ ඒකෙන් ඔයාව දිගටම මුණ ගැහෙන්න පුළුවන් වෙන නිසයි කියලා. වූහේ ජේයොන්ට එයාගේ හිතේ තිබ්බ ආදරය ගැන අවංකව කියලා ජේයොන්ගෙන් අහනවා ආයෙත් රිලේෂන්ෂිප් එක පටන් ගමුද කියලා. ඒ වුණත් ජේයොන් බොරු බලාපොරොත්තු දෙන්න අකමැති වුණා. ඒ නිසා එයා හරිම සීරුවෙන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම වූහේ ඒක ඉවසීමෙන් පිළිගත්තා. වූහේට ඒ වෙලාවේ ලොකු වේදනාවක් දැනුණත් ජේයොන් ඒ ගැන පසුතැවිලි වෙනවා දැක්ක නිසා එයා ආයෙත් සරල ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඔයාගේ අනිත් යාළුවන්ට වඩා අංක 1 යාළුවා විදිහට මාව සලකන්න පුළුවන්ද කියලා වූහේ යනවා. ගෙදර ආවට පස්සේ වූහේට තව දුරටත් මේ වේදනාව හංගගෙන ඉන්න බැරි වුණා. ජේයොන්ටත් එහෙමයි. එයා වූහේට රිද්දුවා කියලා හරිම කනගාටුවෙනුයි හිටියේ. ඊළඟ දවසේ ජේයොන් ටේරින් එක්ක දවල් කෑම ගන්න අතරතුර අහනවා අපි තවදුරටත් එකට වැඩ කළේ නැත්තම් මොනව වෙයිද කියලා. ඒ මොකද සමාගම එක්ක ටේරින්ගේ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙන්න ලං වෙලයි තිබ්බේ. මෙයාලගේ සංවාදයෙන් පස්සේ ජේයොන්ට සොක්චූව මුණ ගැහෙනවා. සොක්චූ එක්ක වෙනද වගේ විහිළු කතා කරන්න මූඩ් එකක් ජේයොන්ට තිබ්බේ නෑ. සොක්චූ එළියට යද්දී ටේරින් වාඩි වෙලා කනස්සල්ලෙන් ඉන්නවා දකිනවා. සොක්චූත් එතනින් වාඩි වෙලා ඉන්නවා. ඊළඟ දවසේ ඔෆිස් එකේදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. රූපවාහිනී වැඩසටහනකට යොදාගත්ත නවකතාවේ බලපත්‍රය කල්ලිකුත් වෙලා කියලා දැනගත්තම පිල්ඩෝට ගොඩක් කේන්ති යනවා. මේ තරම් වැදගත් දෙයක් මගහැරිය එක ගැන එයා කාර්ය මණ්ඩලයටම දොස් කියනවා. මේ කතාව අතරේ ජේයොන් මේ ගැන හොයලා බලද්දී එයාට දැනගන්න හම්බ වෙනවා මේක ඇත්තටම වූහේගේ නවකතාවක් කියලා. ජේයොන් රයිටව සම්බන්ධ කරගන්න ඉදිරිපත් උනේ බලපත්‍රය අලුත් කරගන්න හිතාගෙන. ජින් මූයොන් කියන නම කියද්දී පිල්ඩෝ නිහඬ වුණා. එයාට ඒ නම හුරු නෑ වගේ මුහුණ ඉරියව් වලින් පේනවා. ඊට පස්සේ ජේයොන් වූහේට ඉරුණු ෂර්ට් එක වෙනුවට අලුත් ෂර්ට් එකක් ගිහින් දෙනවා. ඒත් ජේයොන්ගේ ප්‍රධාන අරමුණ උනේ බලපත්‍රය අලුත් කරගන්න එක. තමන්ගේ ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්න ඕන නිසා වූහේ පිල්ඩෝව හම්බ වෙන්න යන්න ජුන්නෝව යවන්න සැලසුම් කළා. වූහේ කිසිම කොන්දේසියක් නැතුව ඉල්ලීමට කැමති වෙච්ච එක ගැන ජේයොන්ට හරි පුදුමයි. ඊළඟ දවසේ ජුන්නෝ ජින් මූයොන්ගේ නියෝජිතයා විදිහට පිල්ඩෝව මුණ ගැහෙනවා. ජේයොන් ඔෆිස් එකේ ඉන්නකොට වූහේ වංචාකාරයෙක්ගේ පුතෙක් කියලා කෙනෙක් කතා වෙද්දී මෙයා තරහෙන් බනිනවා. ඒ පුද්ගලයා ජේයොන්ගේ කොලර් එකෙන් අල්ලගද්දී වූහේ එතනට එනවා. වූහේ ෂණිකව ඒ පුද්ගලයාට පහර දුන්නා. එයාලා වංචාකාරයෝ නෙවෙයි කියලා. මෙතනින් පස්වෙනි කොටස හදිස්සියෙම ඉවර වෙනවා.
K-Drama Kolam channel එක subscribe කරලා ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු නේද?